හායි ගයිස් කොහොමද ඉතින් ඔන්න මේ හැමෝම කියනවා අපි පෙන්නන්න කුරුණෑලාවට කන්න බොන්න දැන් විතරයි හොඳ ප්ලේස් පෙන්නන්න කියලා. ඔන්න ඒ හින්දා අපි ආවා මාතලේ යනවා. මේක මාතලේ අලුවිහාර පාර. ආව ලස්සන රෙස්ටෝරන්ට් එකකට ලස්සන වගේම කුරුණෑල පැත්තෙන් ඉතින් අලුවිහාරට යන පාර. ඔව් කුරුණෑල පැත්තෙන් ඉඳලා ඉතින් අලුවිහාරට යන පාරේ තමයි අපි දැන් ඉන්නේ. ඕගොල්ලෝ පේනවාද අපි ඉන්නේ hot and fresh රෙස්ටෝරන්ට් එකේ. නම ඉවරනේ? අවුරුයි. hot and fresh. වැරදි නම් කවුරු හරි මේ නිවැරදි කරන්න ඕන තියෙන නම මෙතෙන් එන කෙනෙක්ට ගන්න තියෙනවා rice and curry fried rice noodles kottu soup devil chicken අපි නම් අද ගන්නේ chicken kottu half එකක් දෙකකට කඩලා මේගොල්ලෝගේ open time එක තමයි උදේ 9 රෑ 9 ඉතින් කාලවල රහක් නැගලා කියලා අත් එක දින්නේ රොෂා යන්න අපි අද ඔන්න guys place එක බයික් එක නම් මෙතන දාලා දෙන්නේ අතට පෙන්නන්න. එන්න මේ විදිහට යන අතට. අපි අද ගත්තේ chicken කොට්ටුවක්. මේක ඇවිල්ලා half එකක්. half එකක් නේ මම ගත්තේ. මේ half එක. ඔය වැඩි මම දෙකට ගෙන්නලා ඉන්න. ඔන්න guys මේ පැත්තේ තියෙන washroom. washroom එක පට්ට පිළිසිනිය. අන්න guys washroom එක පට්ට පිළිසිනිය. අනිවාර්යයෙන්. බලන්න ගියම සොබිරම් පිළිසිනිය. අපි කොට්ටු ගාලා බලමු රහව මොකද කියලා. කාලෙන්න හින්දා බඩගින්න නැති හින්දා කාප් කොට්ටුවක් ගත්තේ නේ රොටි. ඔව්. ඒකත් වැඩිද මන්ද? වැඩි වෙනක. පොඩි මොකද දාගන්න නැති ඉස්සෙල්ලා try කරලා බලමු. මොකක්ද තියෙන්නේ? ඔයා තමයි කියන්නේ. මොනවද සීන් එකක් තියෙන්නේ? ඇත්තම හයිය. ඉතින් කොට කාලා බලන්න. අර පොඩි ගතිය නෑ හරිද? පොඩි ගතිය නැතුව මමත් කැමති එහෙම තමයි. මම නම් කැමති මෙහෙම බං. කොත්තුවක් වුණාම පොඩි නැතුව මේ විදිහට තියෙන්න ඕනේ මට නම්. ඇත්තටම හොඳයි. පොඩියෙන් දාන්න බං. රොෂාන් හොදින්න යන්නේ මම නම් කොත්තු වද්දි හොදි දාගන්න නෑ මට සෙට් වෙන්නේ නෑ බෝඩ කාලා බලන්න කියන්න ඕන හින්දා හොදි දාලා හොඳට අනලා ඊට පස්සේ මේකෙන් කඩක් කාලා ලුණු කැල්ලක් කරස් ගාලා බලන්න මම ලුණු කැල්ල කඩයි මම අතට යන කබල අමරාව මන්නේ හොදියක සෙට් අවුලක් නැද්ද? දෙකම සෙට් නෑ. සෙට් මම හොදි ගන්න ඒක. හොදි පොඩ්ඩක් දා බලන්න රහයි. අර බලන්න ඕනේ ඉන්න පොඩ්ඩක් දාන්න. මම නැත්තම් හොදි ගාව ගන්න. වෙන තැන් වල එන්නේ තියෙන අර පොත්තුව බං අර තියෙන එක වෙන තැන් වලින් අර එකට ඇලිලා වගේනේ. මේක බලන්න මේක එහෙම නෑ බං. ඇත්තම දුන්නේ. හොදි ගන්න චූට්ටක් දාගත්තේ. සෙට් නේ? ඒවට මම අතනේ හොදිස්ට. සෝස් දාගත්තා නෝෂන්. චිකන් උත් තියෙනවනේ. චිකන් උත් දාලා හොඳට තියෙනවනේ. චිකන් දාලා හොඳට. ඔන්න. මේ ඇවිල්ලා half කොත්තුවක් දෙකට කරලා ගත්තේ. දෙක කරලා ගත්තේ. ඊට half එකේ තියෙනවනේ නිකන් full එක වගේ නේ. ඒක ඔය මොන නැත් තියෙනවා. මෙතන ලොකු ඒරියාවක් තියෙනවා. සෑහෙන දෙනෙක් ඉන්න පුළුවන්. ඔන්න මාතලේ යනවනම්
ෆැමිලි එකක් කොට වෙලා කාලා යන්න පුළුවන්. ඉන්වෙස්ට්මන්ට් පැත්තට යනවා නම් ඒ පැත්තට යනවා නම් නවත්තලා කාලා යන්න පුළුවන් ඕගොල්ලන්ට. මොන කොටුවට සෙට් වෙන්න පෙප්සි දෙකක් ගත්තේ. පෙප්සි කොත්තු බඩ කාලා පෙප්සි ගොඩක් ගන්න. අන්තු පිළිනක් තියෙනවා. අමුවෙන්ම නෙමෙයි තියෙන්නේ ගොඩක් තැම්බිලා තියෙන්නේ. ගොඩ බෙරි වෙලා නැහැ. සාමාන්‍ය මට්ටමනේ. සාමාන්‍ය මට්ටමදී අර කරස් ගාලා හැපෙන මට්ටමේදී. හැපෙන මට්ටම තියෙනවා. මිරිස් කරලා දෙකට පල්ලා දාලා තියෙනවා. මේකෙන් භාගයේ මේකට භාගයේ. ඒකලා ලුණු පෙති දෙකක් තිබ්බේ. මිරිස් කන්නේ නැහැ නේද? මම කන්නේ. මම කන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ? ලුණු එක නම් මුලින්ම ඉවරයි. මොකද ලුණු කනවා. මගේකින් තව රුසානටත් දෙන්න ඕනේ. රුසාන ගේම ගන්නවා. ගේම ගන්න අමාරුයි. ගේම ගන්න අමාරුයි. අමාරු කියලා බෑ කොහොම හරි ගේම ගහන්න ඕනේ. මගෙනුත් දැම්මා රොටියට. එන්න දෙනවා චිකන්. ගේම් කත් බං කරේ. ලුණු පෙත් තාගත්නේ. මම උඹට කොත්තු දුන්නා. උඹ එම්ම ලුණු ගත්තා උඩ නේ. නෑ මම කොත්තු දාව දෙන්න. එපා. උසන්න ගානේ නිතරම මේ පාර ඇවි මං හිතන්නේ. මාතලේ වැස්සද? සාමාන්‍ය දුන්නේ. මාතලේ පාර ඇවිල්ලා. දෙවෙනි. ඇයි කියලා බලන්න කමෙන්ට් එකක් දාන්න. කොත්තු ගන්න. කොත්තු ගන්න වෙන සීන් එකක් තියෙන අපි පස්සේ ගියා. ඔන්න ගයිස් කුරුණෑගල ඉඳලා මාතලේට යන පාරේ මේ හොට් ඇන්ඩ් ෆ්‍රෙෂ් රෙස්ටුරන්ට් එකෙන් අපි කෑවා කොත්තුවක් කෑවේ. හාෆ් කොත්තුවක් දෙකට කරලා කෑවේ මමයි රොෂාන්. අවුලක් නැහැ ෂේප් එක. අවුලක් නැහැ ඒකේ ගාණ රුපියල් 700යි. ගාණ රුපියල් 700යි. අවුලක් නැහැ. 700 රැක්කන ප්‍රමාණවත් නේ. දෙන්නෙක්ට ගන්න තරම් තියෙනවා. ඔව් හාෆ් එකක් මං දුන්නේ එච්චර ඉතින්. අවුලක් නැහැ ගාණත් ෂේප් අමුණ ප්‍රමාණිත ෂේප් ඒක පෝෂන් එක ඇත්තටම තියෙනවා. දෙන්නෙක් ෂේප් ෂේප් එක තියෙනවා. ඉතින් මොකද විස්තරේ? ඔයගොල්ලෝ මේ පාර යනවනම් ඇවිල්ලා බලන්න. ඒ වගේ වීඩියෝ කාලා බලන්න. කාලා බලලා ආසයි දෙය හැබැයි. ඔව් ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් කෑවනම්. ඉතින් guys වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක පුළුවන් තරම් share කරන්න. එහෙනම් අපි තාත් මේ වගේ අලුත් වීඩියෝ එකක් හමු. හැමෝටම ජය වේවා.